වලට කන්න බැරි අලගල්ලේ කන්ද හුනට කන්න බැරි උන්නස් ගිරි කන්ද මෙකඳු තුනට නායක සම නොල කන්ද ලංකාවට අධිපති පර්වත මුදුනේ සිංහාසනේ වද මුනිඳුට පහළ වුණේ පිහිටි සිරිපාදේ පර්වත කොන මුදුනේ ගංගා සතර පර්වතයෙහි උපත වුණේ ආයුබෝවන් කියලා පිළිගන්නවා travel with madhuwa මගේ YouTube channel එකට. අද අපි යන්නේ සුවිශේෂී ගමනක්. සිරිපාදය කරුණා කරන්න. දැන් අපි ඉන්නේ මතුකම් ප්‍රදේශයේ. අපිට යෑමට තිබෙනවා කිලෝමීටර් 170ට ආසන්න දුර ප්‍රමාණයක්. හොරණ, අවිස්සාවෙල්ල, කිතෝගල, ගිනිගත්තේ යන ප්‍රදේශ පසු කර යෑමට තිබෙනවා. රැඳිලා ඉන්න අපිත් එක්කම. Hello, good morning යාළුවනේ. අපි දැන් ඉන්නේ හොරණ ප්‍රදේශය පහු කරලා අවිස්සාවෙල්ල කිට්ටුව. බයික් එකේ යාළුවෙක් ගෙදර දාලා වෑන් එක අරගෙන ආවේ. අපි යන් ඉස්සරහට. Hello guys, අපි දැන් නල්ල තන්නියට ඇවිල්ලා ඉන්නේ. ඔබට දැන් පේන්නේ සීතුව. හරි අපි දැන් සීතු කකුලෙන් නාලා පිරිසිදු වෙලා ඊළට කරුණා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ යාළුවෝ ටික තමයි මාත් එක්ක අද කරුණාකරන එකතු වුණේ. මෙම මාර්ගයේ දෙපසම කඩවල ඉදි කරලා තියෙනවා. ඊළට කරුණා කරනකොට ඔබට අවශ්‍ය වෙන දේවල් මේ කඩවලින් රැගෙන යන්න පුළුවන්. උඩ ගොඩක් සීතලයි. ජර්සි, කැප්, ග්ලව්ස් ආදී දේවල් මෙහි මිලදී ගන්න පුළුවන්. උඩට යනකොට මිල එකට එකක් වගේ වැඩි වෙනවා. ඒ නිසා පහලින් අවශ්‍ය දේවල් රැගෙන යනවා ලේසි. මේ සුන්දර මාර්ගය ඔස්සෙන් අපි යන් උඩමළුව වෙත. සුමන දෙවින්දා හෙළදීප රකින්න නෙළුම් සුගන්ධේ මහගිර පුද දෙන්න දෙනුවන් දිලේන ගිරිහෙල් මුදුන තිලුවගේ හිමිගේ සිරිපාවදින සුදුවන් දිලේන සුදුවන් නදින සුදු ඇත් රජි දෙකු පිට වැඩහිදිනා සිත් කළුරු සපු සදමෙන් බබලවන ඉම්බල මහිමය සිරුරේ වැහෙන වදින තන රකින මන සුමන නමින් පුද ලබන පිනැති සිතින් හිමි වදිනා සුමන සමන් දේවා සමන් දෙවින්දා හෙළදීපෙ රකින්නා නෙළුම සුගන්ධේ මහගිර පුද දෙන්නා සිරිපා අඩවිය ආරම්භක වන ස්ථානය මකරතොන්න වෙතයි. අපි දැන් පිය තබන්නේ රතු පාලම මතින් දර්ශනීය පරිසරයක් දිස් වෙන්නේ මේ ප්‍රදේශයේ කරුණාකර මෙහෙරට දාරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දාරාගෙන ඉඤ්ඤායි තුන් සාර නියදහාගෙන
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤායි මද්දිම ධම්මං සරණේ ගඤ්ඤායි මද්දිම ධම්මං සරණේ ගඤ්ඤායි ආලුයම සංඝං සරණේ ගඤ්ඤායි අලුයම සංඝං සරණේ ගඤ්ඤායි තුන් යමටම තුන් සරණේ ගඤ්ඤායි කුසන්ද කෝනා ගම පෙර මුනිවර කුසන්ද කෝනා ඔබට දැන් පේන්නේ මෙම ස්ථානය අර විශේෂයෙන් කට්ටිය කතා බහුනේ මෙතන පඩිපෙළක් මතුවලා තියෙනවා නායමත් එක්ක දැන් මේ ස්ථානයේ පඩිපෙළ එහෙම සකස් කරලා තියෙන්නේ නැවත අවසාන කලේ ඇහැලා කරන මේ ප්‍රදේශයේ ඔබට පේන නැති පඩිපෙළකුයි දාමලකුයි තියෙනවා ඉස්සර කට්ටිය මේකෙන් තමයි ගිහින් තියෙන්නේ තාමත් ඒවා දැක්කෙන්නේ තියෙනවා අපි දැන් ඉහළ මළුව වෙත ළඟ වෙලා තියෙන්නේ सुगतलोन संबुद्ध राजा सुगतलोन संबुद्ध राजा श्रीपद